ආයුබෝවන් ඔයාලා හැමෝටම අපි අද කතා කරන්න යන්නේ බාහිර බලවලට අදාළ ගණනය කිරීම ගැන. මම ඔයාලට කලින් වීඩියෝ එකේදී බාහිර බල කියන්නේ මොනවද? බාහිර බල වලින්, ඒ කියන්නේ බාහිර බලවලට අදාළ හැඳින්වීම මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කරා. අපි අද කතා කරන්න යන්නේ බාහිර බලවලට අදාළ ගණනය කිරීම ටික ගැන. හරි. බාහිර බලවලට අදාළ ගණනය කිරීම වලදී ඉස්සල්ලාම අපිට තියෙනවා තන්තුවක ආතතිය හොයන්න. හරිද? චලනයේ වෙමින් පවතින තන්තුවක ආතතිය හොයන්න තියෙනවා. චලනයේ දෙමින් පවතින තන්තුවක ආතතිය හොයන්න අපිට පද්ධති වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි කප්පි පද්ධතිය. අනිත් එක තමයි ඒකට අපි සාමාන්‍යයෙන් කියන කෝච්චි ගණනය කිරීමක් කියලා. කෝච්චි ගණනය කිරීම ගැන තමයි අපි ඉස්සල්ලාම කතා කරන්නේ. දාගන්න මාතෘකාවක්. චලනය වන තන්තුවක ආතතිය චලනය වන තන්තුවක ආතතිය කෝච්චි ගණනය කිරීමක් මගින් සෙවීම. චලනය වන තන්තුවක ආතතිය කෝච්චි ගණනය කිරීමක් මගින් සෙවීම. කෝච්චි ගණනය කිරීමක් කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් හිතන්න මෙහෙම තියෙනවා යම් තිරස් පෘෂ්ඨයක්. හරිද? මේක සුමටයි. හිතන්න මෙහෙම. මේක සුමටයි. මේක සුමට පෘෂ්ඨයක්. සුමට පෘෂ්ඨයක් කියලා කියන්නේ ඝර්ෂණයක් නැහැ. මෙන්න මේ සුමට පෘෂ්ඨයේ තියෙනවා වස්තුන් දෙකක්. හරිද? සුමට පෘෂ්ඨයේ තියලා තියෙනවා වස්තුන් දෙකක්. මේ වස්තුන් දෙක යම් තන්තුවක් ආධාරයෙන් මෙහෙම ගැට ගහලා තියෙනවා. තන්තුවක් ආධාරයෙන් මේ වස්තු දෙක සම්බන්ධ කරලා තියෙනවා. හිතන්න මේක කෝච්චියක් කියලා. කෝච්චියක් කියලා හිතන්න කියලා කියන්නේ මොකද කෝච්චියක් දැන් ගමන් කරනකොට ඒ මුළු කෝච්චියේ තියෙන කෑලි ටික ඔක්කොම, ඒ කියන්නේ එන්ජින් එක ඇතුළේ පෙට්ටි ටික ඔක්කොම යන්නේ එකම වේගෙන්නේ. නේද? නැතුව එන්ජින් එක වෙන කොහෙවත් තිබිලා පෙට්ටියක් තව කොහෙවත් ඉතුරු පෙට්ටි ටික තව කොහෙවත් එහෙම තියෙන්නේ නැහැනේ. මුළු කෝච්චියම යන්නේ එකම වේගෙන්. පෙට්ටි ටික යන්නේ ඒ වේගෙන්ම තමයි. ඔක්කොම යන්නේ එකම වේගෙන්. මම දැන් මේකට මේ පැත්තෙන් නිව්ටන් 100ක බලයක් දෙන්න. හිතන්න මේක A වස්තුව, මේක B වස්තුව. A සමාන වෙනවා කිලෝග්‍රෑම් 5යි. ඒ කියන්නේ A ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. B ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. A ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි, B ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. එහෙම හිතමු. එතකොට අපි දැන් හොයන්න ඕනේ මෙන්න මේ වස්තු දෙක සම්බන්ධ කරලා තියෙන තන්තුවේ ආතතිය. T හොයන්න තමයි යන්නේ. T හොයන්න කලින් අපි ඉස්සල්ලාම බලන්න ඕනේ මෙන්න මේ වස්තුව කොච්චර ත්වරණයකින්ද ගමන් කරන්න කියලා. ඒ කියන්නේ මේ වස්තුන් දෙක, ඒ කියන්නේ මේ සම්පූර්ණ පද්ධතිය කොච්චර ත්වරණයකින්ද ගමන් කරන්න කියලා අපි ඉස්සල්ලාම බලන්න ඕනේ. හරිද? මේ තන්තුව, ඒ කියන්නේ මේ වස්තුන් දෙක මේ කොච්චර ත්වරණයකින් ගමන් කරනවද කියන එක බලා ගන්න ඕනේ ඉස්සල්ලාම. මම ඔයාලට ඉස්සල්ලාම ගාන හදන විදිය කියලා දෙනවා. පස්සේ මම නෝට් එක දෙන්නම්. හරිද? ඒකට දැන් ත්වරණය හොයන්න නම් අපි මේ මුළු පද්ධතියටම අපි දන්න සමීකරණයක් තියෙනවා. බලයත් එක්ක සම්බන්ධ සමීකරණයක් F සමානයි ma කියලා. හරිද? F සමානයි ma කියලා තියෙන සමීකරණයක්. අන්න ඒ සමීකරණේ දාලා තමයි අපි මේ පද්ධතියට අදාළ ත්වරණය හොයාගන්න ඕනේ. හරිද? පද්ධතියට අදාළ ත්වරණය හොයාගන්න ඕනේ. මේ F සමානයි ma කියන සමීකරණයට F සමානයි ma කියන සමීකරණයට දාලා අපි මේ ත්වරණය කියන එක හොයන්න නම් අපි F කියන එකයි m කියන එකයි හරියටම දැනගන්න ඕනේ. මම දැන් කියන්න යන්නේ මේ m කොහොමද ගන්නෙ කියන එක ගැන. දැන් මේ මුළු පද්ධතියටම අදාළව මේ බලය විතරක් තියෙන්නේ නැත්නම් වෙන බාහිර බල තියෙනවා. මේ පද්ධතියට අදාළව මේ බලය විතරක් තියෙන්නේ නැත්නම් වෙන බාහිර බල තියෙනවා. බාහිර බල මේ බලය අරුණකොට තව බාහිර බල තියෙනවා. මොකද මම බාහිර බල ටික කලින් දවසේ උගන්වනවා. එතකොට දැන් ඔයාලට පේන්න ඕනේ මේකේ බල තියෙනවා, විලම්භ ප්‍රතික්‍රියාව තියෙනවා, ඒ වගේම ආතතියක් තියෙනවා කියන එක ඔයාලට පේනවා. හරි. ඒ වුණාට අපි මේ මුළු පද්ධතියම එක ගොඩක් විදිහට ගත්තොත්, මේ මුළු පද්ධතියම එකක් කියලා ගත්තොත් එහෙම මේ මුළු පද්ධතියෙම බාහිර බල විදියට තියෙන්නේ මෙන්න මේ 100 කියන එකයි බරයි අභිලම්භ ප්‍රතික්‍රියාවයි විතරයි. මම මේ පද්ධතිය ආයෙ යන්දොත් එහෙම දැන් මේක තමයි A, මේක තමයි B.
හරිද? ස්කන්ධයන් වෙනස් වුණාට මේ විශාලත්වය වෙනස් වුණාට මේ එකක් ඈ. ඒක පොඩි මේක ලොකුයි එහෙම නැහැ. දැන් මේකේ පල්ලෙහාට තියෙනවා මොකද්ද? බර තියෙනවා. බර කීයද? නිව්ටන් 50යි. අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? මේක පෘෂ්ඨයේ තිරස් හින්දා අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 50. හරිද? ඊළඟට මෙතනින් තියෙනවා නිව්ටන් 100ක් බර B වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාව ඒ තියෙනවා නිව්ටන් 100ක්. ඇයි ඒ පෘෂ්ඨය තිරස් හින්දා. මෙතනින් ආයෙ තියෙනවා නිව්ටන් 100ක්. තව තියෙනවා ආතතිය T. මේ පද්ධතිය අපි ගත්තොත් එහෙම මේ පද්ධතියේ තියෙන බාහිර බල ටික තමයි මේ පද්ධතියේ තියෙන ඔයාලට බල ලකුණු කරන්න ගියොත් මේ මුළු පද්ධතියම තියෙන බල ටික ඔයාලා ලකුණු කරනවා. ඒ වුණාට අපි මේ බාහිර බලවලට දාලා ගණනය කිරීම කරද්දී ඉස්සල්ලාම අපි ත්වරණය හොයාගන්නකොට මෙන්න මේ F ආදේශ කරන්නේ මෙන්න මේ 100 කියන එක විතරයි. මේ ගාන විදියට ගන්නකොට මෙන්න මේ 100 කියන එක විතරයි මේ F ආදේශ කරන්නේ. ඇයි? මෙන්න මේ බලයන් මේ 50 100 කියන මේ අභිලම්බ ප්‍රතික්‍රියාවන් හා බර කියන බලයන් වස්තුවේ චලනයට වස්තුව චලනය වන දිශාවට ලම්බකව ක්‍රියා කරන බලයන් හින්දා අපි මේ බලයන් මේ වස්තුවේ චලිතයට බලපෑමක් ඇති කරන්නේ නැහැ කියලා හිතනවා. ඒ කියන්නේ වස්තුවේ චලිතයට ඒ කියන්නේ චලනය වන වස්තුවක ඒ චලිත දිශාවට ලම්බකව පවතින බලයක්. දැන් වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට. හරිද? ඒ චලනය වන වස්තුව චලනය වන පැත්තට වස්තුව චලනය වෙන්නේ මේ පැත්තට. ඒ චලනය වන පැත්තට ලම්බකව ඇතිවනවා බලයන් තමයි. මෙන්න මේ බලයන් වස්තුවේ චලනයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ බලයන් කොච්චර දුන්නත් ඒ චලිතේ බලපෑම, ඒ කියන්නේ චලනය වෙන වස්තුවේ වේගය හෝ මොකක් හරි එකේ වැඩි වෙන්නෙත් නැහැ. චලනය අඩු වෙන්නෙත් නැහැ. චලනය වෙන වේගය හරි ත්වරණය හරි මොකක් හරි වැඩි වෙන්නෙත් නැහැ, අඩු වෙන්නෙත් නැහැ. හරි. ඒකින්දා මේ බලයන් ටික කැන්සල් බල වෙනවා. චලිතයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම අපිට තව බලයක් ඔයාලා කියනවා මට ටෙන්ෂන් කියන එකක් තියෙනවා කියලා. හොඳට බලන්න මේ මුළු පද්ධතියම හොඳට අහගන්න. මේ මුළු පද්ධතියම අපි එකක් කියලා ගත්තොත් එහෙම, ඒ කියන්නේ මේ A වෙනම B වෙනම ගන්නෙ නැතුව මේ මුළු පද්ධතියම එකක් කියලා ගත්තොත් එහෙම මෙන්න මේ ටෙන්ෂන් කියන එක, මෙන්න මේ ආතතිය කියන බලය අභ්‍යන්තර බලයක් වෙනවා. හරිද? මේක අභ්‍යන්තර බලයක් කියලා අපි හිතනවා. ඒකින්ද අභ්‍යන්තර බලයක් කියලා අපි හිතන හින්දා අපි මේක මේ F කියන එකට ආදේශ කරන්නේ නැහැ. හරිද? ඉස්සරහට යනකොට මේ F 100ට අමතරව තව බලයන් ආදේශ වෙනවා. අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් කරේ මොකක් හරි දෙයකින් වෙලා එකතු වෙලා හරි අඩු වෙලා හරි මෙන්න මේ F කියන බලයට 100ට අමතරව තව බලයන් එකතු වෙනවා. අපි එතකොට ඒක බලමු. දැනට මේ T කියන එක ඇයි මේ F කියන එකට ආදේශ වෙන්නේ නැත්තේ? මේ F සමානයි ma කියන සමීකරණේ මේ T කියන එක F වෙනුවට Fට ආදේශ වෙන්නේ නැත්තේ ඇයි? ඒ කියන්නේ F හොයන්න මේකේ F හොයාගන්න මේ T කියන එක අපි දාගන්නේ නැත්තේ ඇයි? මේ T කියන එක අපි හිතනවා මේක සම්පූර්ණ පද්ධතියක් විදිහට ගත්තා. මේක සම්පූර්ණ පද්ධතියක් විදිහට ගත්තා නෑ. සම්පූර්ණ පද්ධතියක් විදිහට ගත්තාම අපි හිතනවා මේ T කියන එක බාහිර බලයක් කියලා. හරිද? T කියන එක බාහිර බලයක් කියලා හිතනවා සම්පූර්ණ එක පද්ධතියක් විදිහට මේක සම්පූර්ණ එක ගත්තාම. එතකොට ඇයි මේ බර හා අභිලම්බ ප්‍රතික්‍රියා කියන බලයන් මේ වස්තුවේ චලිතයට බලපෑමක් ඇති කරන්නේ නැත්තේ? මේ චලිතය අපි දන්නවා චලනය වන වස්තුවක චලිත දිශාවට ලම්බකව ඇතිවන බලයක්. ලම්බකව පවතින බලයන් ඒ වස්තුවේ චලිතයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒකින්ද තමයි මෙන්න මේ බර හා අභිලම්බ ප්‍රතික්‍රියා කියන බලයන් දෙක වස්තුවේ චලිතයට බලපෑමක් ඇති කරන්නේ නැත්තේ. මේ F කියන එකට අපි ආදේශ කරන්නේ නැත්තේ. හරිනේ? හරි. ඊට පස්සේ අපි දැන් බලන්න ඕනේ F හරි. M ආදේශ කරනකොට ඉතින් ඒ ගැන ලේසි. මුළු පද්ධතියේම F සමාන m නේ අපි දාන්නේ. මේ මුළු පද්ධතියේම තොරණයනේ අපි හොයන්නේ. ඒකින්ද මේ මුළු පද්ධතියේම තියෙන ස්කන්ධය තමයි මේ M අපි ආදේශ කරන්නේ. මොකද M කියන්නේ ස්කන්ධය. ඒ M කියන එකට ආදේශ කරන්නේ මේ මුළු පද්ධතියේම අදාළ ස්කන්ධය. එතකොට දැන් 10යි 5යි 15යි තමයි ඒකට ආදේශ කරන්නේ. අපිට දැන් එතකොට A හොයාගන්න පුළුවන්. හරිනේ?
ඊට කලින් අපිට ලියා ගන්න දෙයක් තියෙනවා. දැන් ඔයාලා දන්නවා ඉස්සල්ලාම අපි මොකද කරන්න ඕනි කියලා. ඉස්සල්ලාම අපි මොකද කරන්න ඕනි කියලා ඔයාලා දන්නවා. හරිනේ. හරි. අපි ඉස්සල්ලාම බලන්න ඕනේ. ඒ කියන්නේ මම ඔයාලට දෙන්න නෝට් එක විදියට මේක ලියා ගන්න. මම ලියනකන් ඉඳලා මම ඔයාලට ඒක පැහැදිලි කරන්නම් ඊට පස්සේ ලියා ගන්න. මේකේ අපි ඉස්සල්ලාම බලන්න ඕනේ පද්ධතියටම අදාළ බල. හරිද? පද්ධතියේ පවතින පද්ධතියේ පවතින මුළු බල. හරිද? පද්ධතියේ පවතින මුළු බල ටික බලන්න. මේක තමයි පද්ධතිය. මේක A, මේක B. මේක තිබ්බා මොකද්ද? මෙතනින් නිව්ටන් 100ක් තිබ්බා. මෙතනින් තිබ්බා කීයක්ද? නිව්ටන් 50යි. මෙතනින් උඩට නිව්ටන් 50. ඊළඟට මෙතන තියෙනවා බර. ඒ කියන්නේ බරනේ. ඉස්සලාම අපි බර ලකුණු කරා. ඊට පස්සේ අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු කරා. ඊළඟට තෙරපුම් තියනවද නැහැ? ඝර්ෂණ තියනවද නැහැ? ඇයි මේ පෘෂ්ඨය සුමටයි ඒකින්ද ඝර්ෂණ නැහැ. මෙතනින් තියෙනවා T. ඝර්ෂණ තිබ්බනම් කතාව මීට වඩා වෙනස්. ඝර්ෂණ තිබ්බනම් කතාව මීට වඩා වෙනස්. මම ඒක පස්සේ කියලා දෙනවා. හරි. පද්ධතියේ පවතින මුළු බල ටික මේක. දැන් මට කියන්න පද්ධතියේ චලිතයට බලපාන බලය මොකද්ද? 100 විතරයි. ඇයි කියලා ඔයාලා දන්නවා. අපි දැන් ඒක ලියා ගන්න ඕනේ. පද්ධතියේ චලිතයට බලපාන බල. හරිද? පද්ධතියේ චලිතයට බලපාන බල. චලිතයට බලපාන බල. පද්ධතියේ චලිතයට බලපාන බලය තමයි මේක. ඔයාලා දන්නවා ඒක. මේක A නම් මේක B නම් මේ නිව්ටන් 100 කියන එක විතරයි පද්ධතියේ චලිතයට බලපාන්නේ. මේක AB. හරිද? නිව්ටන් 100 කියන එක විතරයි. ඒක ඔයාලා දන්නවා. හරි. දැන් අපි බලන්න ඕනේ හරිද? මෙන්න මේ A කියන එක වෙනම ගලවලා ගත්තොත් එහෙම මෙන්න මේ A කියන එක වෙනම ගලවලා ගත්තොත් එහෙම මේ A ගේ චලිතයට බලපාන බල මොනවද තියෙන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි ඉස්සල්ලාම බලමුකෝ A ගේ සම්පූර්ණ බල මොනවද කියලා. A හි පවතින මුළු බල. හරිද? A හි පවතින මුළු බල. A හි පවතින මුළු බල. A හි පවතින මුළු බල ටික තමයි මේක A. හරිද? අපි දැන් ඒව ගලවලා ගත්තා. අපි A කියන එක ගලවලා ගත්තා. A ගේ පවතින මුළු බල ටික බලන්න යන්න. A ගේ තියෙනවා මොකද්ද? බර තියෙනවා නිව්ටන් 50යි කියලා. A ගේ බර නිව්ටන් 50. ඊළඟට තියෙනවා අභිලම්බ ප්‍රතික්‍රියා බලය නිව්ටන් 50යි. ඊළඟට තව මේකේ බලයක් තියෙනවා. මේ ඉරියද උනාට ගණන් ගන්න එපා. තව මේකේ බලයක් තියෙනවා. මේ T කියන එකත් Aට අයිති. ඇයි ඉතින් T කිය මේ තන්තුවෙන්ම AB කියන දෙකම අපි අල්ලන් ඉන්නේ. මේ AB කියන දෙකම අපි අල්ලන් ඉන්නේ මෙන්න මේ එකම තන්තුවේ. ඒකින්ද ඒකේ ආතතිය Aටයි Bටයි දෙකටම අයිති. හරිද? Aටයි Bටයි දෙකටම අයිති. ඊළඟට අපි දැන් බලන්න ඕනේ දැන් මේක ඔක්කොම අපි එක පද්ධතියක් විදියට ගත්තොත් මේක එක පද්ධතියක්. ඒ කියන්නේ A කියන එක විතරක් අපි එක පද්ධතියක් විදියට ගත්තොත් එහෙම මේ A කියන එක චලනය වෙන්නේ මොන බලයකින්ද? A කියන එක චලනය වෙන්නේ මොන බලයකින්ද? මෙන්න මේ T කියන බලයෙන් හින්දා. නේද? දැන් මේක සම්පූර්ණ එක පද්ධතියක් විදියට ගත්තොත් එහෙම මෙන්න මේක එකක් විදියට මේ ඔක්කොම ටික එකක් විදියට ගත්තොත් එහෙම AB වෙනම ගලවන්නේ නැතුව එකක් විදියට ගත්තොත් එහෙම මෙන්න මේ නිව්ටන් 100 කියන බලයෙන් තමයි මේක ගමන් කරන්නේ. මේක චලනය වෙන්නේ. නේද? ඇයි කියන එක ඔයාලා දන්නවා. ඇයි මේ බරහා අභිලම්බ ප්‍රතික්‍රියාව කියන එක චලනීය දිශාවට තියෙන හින්දා චලිත දිශාවට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඇයි මේ බල දෙක චලිත දිශාවට ලම්බක හින්දා. බරහා අභිලම්බ ප්‍රතික්‍රියා බලය චලනය වන වස්තුවක චලිත දිශාවට ලම්බකව තියෙනවා නම් ඒ බල දෙක චලනයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. දැන් මේ A කියන එක අපි වෙනම ගලවලා අරන් ඒක සම්පූර්ණ එක පද්ධතියක් කියලා හිතුවොත් එහෙම මෙන්න මේ බරහා අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බලය බරහා අභිලම්බ ප්‍රතික්‍රියාව කියන බල
චලිතයට බලපෑමක් ඇති කරනවද? නැහැ. බලපෑමක් ඇති කරන්නේ නැහැ. නේද? චලිතයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. හරි. එතකොට දැන් මේකෙදි මේ ටෙන්ෂන් කියන එක අපි බාහිර බලයක් විතර ගණන් ගත්තේ නැහැ. මේකෙදි මේ ටෙන්ෂන් කියන එක අපි බාහිර බලයක් විතර ගණන් ගත්තේ නැහැ. ඒකෙන් අපි මේ F කියන එකට අපි F සමාන m ට අදාළව මේ T කියන එක දැම්මේ නැහැ. ඇයි? අපි හිතුවා මේක අභ්‍යන්තර බලයක්. දැන් මේ මුළු පද්ධතියම අපි එකක් කියලා හිතුවොත් චලිතයට බලපාන බල තිබ්බ 100 විතරයි. මේ ඉතින් අභ්‍යන්තරේ පද්ධතිය අභ්‍යන්තරේ තියෙන එක. ඒ වෙනකොට මේ A කියන එක අපි මෙතන ගලවලා ගත්තොත් එහෙම මේ sorry. ඔව් A කියන එක මෙතන ගලවලා ගත්තොත් එහෙම මේකේ තියෙන මේ ආතතිය මේකේ මේ බාහිර බලයක් නෙවෙයි මේකේ තියෙන අභ්‍යන්තර බලයක් නෙවෙයිනේ. මේ A කියන එක ගලවලා ගත්තොත් මේක බාහිර බලයක්. ඒකින්ද මෙන්න මේ T කියන බලයෙන් තමයි මේ වස්තුව චලනය වෙන්නේ කියලා අපි හිතනවා. මේ A කියන එක ගලවලා ගත්තොත් ඉතින් ඒකනේ තියෙන එකම බාහිර බලය. මේ බාහිර බල තිබ්බට චලනයේ බලපෑමක් ඇති කරන්නේ නැහැ නේ ඒව ලම්බක හින්දා. චලිත දිශාවට ලම්බකව තියෙන හින්දා ඒව චලනයේ බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒකින්ද අපි දන්නවා මේ T කියන එක හින්දා තමයි මේක චලනය වෙන්නේ. නේද? එතකොට අපි මෙතනින් ලියනවා ඒහි චලනයට බලපාන බල. ඒහි චලනයට බලපාන බල. හරිද? ඒහි චලනයට බලපාන බල. ඒහි චලනයට බලපාන බල තමයි මේ T. මේකයි තේරුණාද? හරි. අපි ඒ වගේම B ටත් බලමු. B හි පවතින මුළු බල. B හි පවතින මුළු බලය මුළු බල B හි පවතින මුළු බල. දැන් B ගේ පවතින මුළු බල ටික ගන්නකොට මෙහෙමනේ තියෙන්නේ. මෙතනින් නිව්ටන් 100ක් තියෙනවා. මේකේ නිව්ටන් 100ක් තියෙනවා. මේක මෙතනින් 100ක් තියෙනවා නිව්ටන්. හරි. ඊළඟට මේකේ මොනවද? බර තියෙනවා. නිව්ටන් 50 නිව්ටන් 100යි කිලෝග්‍රෑම් 10යි ඒකින්ද නිව්ටන් 100ක බරක් තියෙනවා. ඒ වගේම උඩට අභිලම්බ ප්‍රතික්‍රියා බලයක් තියෙනවා. ඒකත් නිව්ටන් 100යි. අයිය පෘෂ්ඨයේ තිරස්සින්ද. හරි. ඒ වගේම මේකටත් ඉතින් ආතතියයි තියෙන්නේ. මේකටත් ටෙන්ෂන් නයි. මේක තමයි මේ මුළු B කියන මේ B කියන එක වෙනම පද්ධතියක් විදිහට ගලවලා ගත්තොත් එහෙම මේකේ තියෙන සම්පූර්ණ බල ටික තමයි මේ තියෙන්නේ. හරිද? මේකේ තියෙන සම්පූර්ණම බල ටික තමයි මේ තියෙන්නේ. එතකොට අපි දැන් බලනවා B හි චලනයට බලපාන බල. B ගේ චලනයට බලපාන බල බලන්න. හරිද? මේකේ චලනයට බලපාන්නේ ලම්බකව තියෙන බලයන් නැර බාහිරව තියෙන හැම බලයක්. ඒ කියන්නේ ලම්බක බලයන් නැර බාහිර බල හැම එකම ඉතින් චලනයට බලපානවා. මේ නිව්ටන් 100 කියන එක අපි යොදලා තියෙන B ට. ඒ වගේම මේ T කියන එකත් බාහිර බලයක්. මේ මුළු B කියන එක වෙන පද්ධතියක් විදිහට එකතු කරලා ගත්තොත් B කියන එක වෙනම පද්ධතියක් විදිහට අපි හිතුවොත් එහෙනම් මේ T කියන එක බාහිර බලයක් නර A කියන එකේ T බාහිර බලයක් වගේ. ඒකට අමතරව මේ 100 කියන එකකුත් තියෙනවා. තේරුණාද? හරි. මේ ටික පිළිවෙල ලියා ගන්න. මේක ඉස්සල්ලාම ලියා ගන්න. ඊට පස්සේ මේක ලියා ගන්න. ඊට පස්සේ මේ දෙක ලියා ගන්න. ඊට පස්සේ මේ ටික ලියා ගන්න. හරිද? හරි. ලියා ගන්නටක් ගාලා මම ඔයාලට අර ලියා ගන්න මේකේ වෙලාව දෙන්නේ නැහැ. මොකද මේක YouTube එකේ යන හින්දා ඔයාලට ඕන නම් පුළුවන් වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න. හරි. ඔයාලා ලියුව කියලා හිතාගෙන මම මෙතනින් එහාට පාඩම කරගෙන යනවා. හරි. අපි දැන් යන්නේ ඊළඟට මේක ලියා ගන්න. නෝට් එක දෙන්න එපා. ඇයි මේ T ගණන් ගන්නේ නැත්තේ මේකෙදී මේ බාහිර මේ අභිලම්බ ප්‍රතික්‍රියා බර හැම ගණන් ගන්නේ නැත්තේ කියන එක ඔයාලා දැනගන්න එපා.
ඒක ලියා ගන්න. ලියාගෙන ඉවරයි කියලා මම හිතනවා මේක ඇඳගෙන ඉවරයි කියලා. මේක තේරෙන්නේ නැති හදිස්සියේ තේරුම් නැත්නම් එහෙම කමෙන්ට් එකක් විදිහට ඒක දාන්න මම ආයේ ඒක ඔයාලට කියලා දෙනවා. හරි. පද්ධතියටම f සමාන ma යෙදීමේදී පද්ධතියටම f සමානයි ma යෙදීමේදී පද්ධතියටම f සමානයි ma යෙදීමේදී ආතතිය අභ්‍යන්තර බලයක් බැවි. ආතතිය අභ්‍යන්තර බලයක් බැවි. ආතතිය අභ්‍යන්තර බලයක් බැවින් එය නොසලකා හරි. එය නොසලකා හරි. එය නොසලකා හරි. හරිද? එය නොසලකා හරි. ඊළඟට එමෙන්න පෘෂ්ඨය තිරස් වන බැවින් එමෙන්න පෘෂ්ඨය තිරස් වන බැවින් එමෙන්න පෘෂ්ඨය තිරස් වන බැවින් අභිලම්බ ප්‍රතික්‍රියා බර හා අභිලම්බ ප්‍රතික්‍රියා බල හා අභිලම්බ ප්‍රතික්‍රියා බල හා බර චලිත දිශාවට ලම්බකව ක්‍රියා කරයි. චලිත දිශාවට ලම්බකව ක්‍රියා කරයි. චලිත දිශාවට ලම්බකව ක්‍රියා කරයි. එබැවින් මෙම බලයන් චලිතයට බලපෑමක් ඇති නොකරයි. චලිතයට බලපෑමක් ඇති නොකරයි. චලිතයට බලපෑමක් ඇති නොකරයි. හරි. වරහන් ඇතුළේ ලියා ගන්න. චලිත දිශාවට ලම්බකව ක්‍රියා කරන බලයන් චලිත දිශාවට ලම්බකව ක්‍රියා කරන බලයන් මගින් චලිත දිශාවට ලම්බකව ක්‍රියා කරන බලයන් මගින් චලිතයට බලපෑමක් ඇති නොකරයි. චලිතයට බලපෑමක් ඇති නොකරයි. චලිතයට බලපෑමක් ඇති නොකරයි. හරි. අපි දැන් බලමු මේකේ ගණනය කිරීම කොහොමද කරන්න කියලා. හරිද? මේකේ ගණනය කිරීම කරන්න කොහොමද කියලා බලමු. මේකෙදි ඕනේ වෙන්නේ x සමානයි ma කියන එක තමයි ගොඩක් වෙලා. මේ ගානේදී නම් ඕනෙම x සමානයි ma කියන එක විතරයි. හරිද? හරි. අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මම ඔයාලට කිව්වා ඉස්සල්ලාම අපි කරන්න ඕනේ පද්ධතියටම f සමානයි ma දාන එක. පද්ධතියටම f සමානයි ma යොදමු. පද්ධතියටම ඉස්සල්ලාම අපි f සමානයි ma යොදන්න ඕනේ. හරිද? පද්ධතියටම f සමානයි ma ඉස්සල්ලාම දාන්න. පද්ධතියටම f සමානයි ma දානකොට මං කිව්වා ගණනය කිරීම සඳහා අපි යොදාගන්නේ බාහිර බල විතරයි. දැන් මේ පද්ධතියම එකක් කියලා ගත්තොත් තියෙන එකම බාහිර බලය තමයි නිව්ටන් 100. මෙතනින් දාගන්නොත් 100. මේ ස්ටෙප් වලටම හදන්න. ඊට පස්සේ හොඳට බලා ගන්න. මෙතනින් එනවා ස්කන්ධයේ මුළු පද්ධතියම තියෙන ස්කන්ධය. හරිද? මුළු පද්ධතියම අදාළ ස්කන්ධය මෙතනට ගන්නවා. හරිද? මුළු පද්ධතියම අදාළ ස්කන්ධය මෙතනට ගන්නවා. මේ මුළු පද්ධතියේම තියෙන ස්කන්ධය අපි මේ m ට ආදේශ කරනවා. හරි. ඊළඟට 100 මේ විදිහට මේ පැත්ත තියලා පහදන 10 කියන්නේ 15යි මෙතෙන් දෙනවා a. ඊට පස්සේ 15න් දෙපැත්තම බෙදෙනවා 100 බෙදීම 15 කියලා කියන්නේ 6.67යි ms ඍණ 2 සමානයි a ට. ms ඍණ 2 සමානයි a ට 6.67යි ms ඍණ 2 සමානයි තොරණයට. ඒ කියන්නේ මේ මුළු පද්ධතියම ගමන් කරන්නේ මෙන්න මේ තොරණේ. මුළු පද්ධතියම ගමන් කරන්නේ මෙන්න මේ තොරණේ. හරි. ඊළඟට අපිට දැන් මේ මුළු පද්ධතියම ගමන් කරන තොරණේ අපි දැන් දන්නවා. අපිට ඕනේ වුණා t. දැන් මම ඔයාලට කිව්වා මේ තන්තුවෙන් තමයි මේ AB කියන දෙකම සම්බන්ධ කරන් ඉන්නේ. මේ AB කියන දෙකම සම්බන්ධ වෙලා ඉන්නේ මෙතන තියෙන තන්තුවේ. ඒක හින්දා මේ තන්තුවට ඇතිවන ආතතිය මේ මේ වස්තු දෙකටම අදාළයි. ඒක හින්දා අපි දැන් කරන්නේ මේ A වස්තුව හරි B වස්තුව හරි අරගෙන A හරි B හරි අරගෙන මේ A කියන එක
ඒ පද්ධතියට ආදේශ කරන එක. ඒ කියන්නේ අපිට දැන් ආතතියනේ ඕනේ. ආතතියනේ ඕනේ. දැන් මම ඔයාලට කිව්වා මේ A කියන එක හරි B කියන එක හරි අපි එළියට ගලවලා ගත්තොත් එහෙම මේ T කියන එක ඒකේ A ගේ හරි B ගේ හරි දෙකෙන් එකක බාහිර බලයක් වෙනවා. දෙකේම බාහිර බල වෙනවා. ඇයි? අපි A වැන්දා ඉස්සෙල්ලා මේ විදිහට. එතකොට A ගේ මේ පැත්තට තිබ්බේ T විතරයි. එතකොට B වැන්දා මේ විදිහට B ගේ මේ පැත්තට 100 තිබ්බට මේ පැත්තට තිබ්බ T. මේ දෙකේම බාහිර බලයක් වෙනවා මේ T කියන එක A කියන එක හරි B කියන එක හරි අපි දෙකෙන් එකක් හරි දෙකම ඕනේ නැහැ. දෙකෙන් එකක් එළියට ගලවලා ගත්තොත්. හරිද? අපි දැන් කරන්නේ මේ A හෝ B කියන වස්තුන් දෙකෙන් එක වස්තුවක් හරිද? ගලවලා එළියට අරගෙන ඒකට F සමානයි MA දානවා. හොඳට බලා ගන්න. අපි Aට ගමුකෝ. Aට F සමානයි MA යොදමු. Aට F සමානයි MA යොදමු. දැන් Aට අපි F සමානයි MA දාන්න යනවා. හරිද? Aට අපි F සමානයි MA දාන්න යනවා. මේ තියෙන්නේ A. මේ තියෙන්නේ A. A ගෙන් මේ පැත්තට තියෙන්නේ T විතරයි. A ගෙන් මේ පැත්තට තියෙන්නේ T විතරයි. එතකොට මේ A කියන එක චලනය වෙන්නේ මොකක් හින්දාද? මේ T කියන බලයෙන් හින්දා. එහෙම හිතනවා. ඒකෙන් තමයි. එතකොට මෙතනට දානවා F සමානයි MA. දැන් මට කියන්න මේ Aට අදාළව F සමානයි MA දානකොට A ගේ F වෙනුවට ගන්න තියෙන එකම බලය මොකක්ද? මේකේ A වෙනුවට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ A කියන එකේ බලයක් විදියට තියෙන බලයක් විදියට ඒ කියන්නේ චලනයට බලපාන බලයක් විදියට තියෙන එකම එක බලයයි නේද? චලනේ අනිත් බල අපිට වැඩක් නැහැ. මොන බල බාහිර බල මේකේ මොනව තිබ්බත් වැඩක් නැහැ. චලනයට බලපාන බලය විතරයි අපිට ඕනේ. මේකේ චලනයට බලපාන බලවලින් එකම එකයි නේද තියෙන්නේ. ඒක තමයි මේ T කියන බලය. ඒකෙන් අපි T ට මේක ආදේශ කරනවා. හරිනේ. T ට මේක ආදේශ කරනවා. T ට මේක ආදේශ කරලා F ට මේක ආදේශ කරලා T කියන එක F ට ආදේශ කරලා M කියන එකට ගන්න කීයද? A ගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. අපිට ත්වරණය ආවා 6.67යි කියලා. නේද? එතකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ 6.67 කියන එක 6.67 කියන එක වැඩි කරන්න ඕනේ 5න්. එතකොට එනවා 33.35ක්. හරිද? 33.35යි නිව්ටන් කියලා එනවා ආතතිය. 33.35 තමයි මේකේ ආතතිය. හරිම ලේසි. දැන් ඔයාලට ඕනි නම් මම ඒක කියලා දෙනවා. ඔයාලට ඕනි නම් මේ B කියන එක ගලවලා අරගෙන B කියන එක ගලවලා අරගෙන A කියන ගන්න එක ලේසි. ඇයි ලේසි කියන එක B කියන එකෙන් හදද්දී ඔයාලට තේරෙයි. මේ B කියන එක ගලවලා අරගෙන ඒකට F සමානයි මේ යොදලා T හොයන්න පුළුවන්. ඒක කොහොමද? අපි මෙතනින් දාමු B ට F සමානයි MA යොදමු. ලියන්න එපා හොඳට බලා ගන්න. B ට F සමානයි MA යොදමු. B ට F සමානයි MA යොදනකොට අපි මෙතන B ව ගලවලා ගත්තොත් හරිද? අපි මෙතන B ව ගලවලා ගත්තොත් හරිද? මේ පැත්තට B ගේ තියෙනවා 100. ඇයි? මං කිව්වා ඒ 100 චලනයට බලපාන. ඊළඟට මේ පැත්තට තියෙනවා T. T චලනයට බලපානවා කියලා මම කිව්වා. දැන් මට හොඳට කියන්න මේ මුළු පද්ධතිය චලනය වෙන්නේ කොයි පැත්තටද? මේ මුළු පද්ධතියම එකක් කියලා ගත්තොත් චලනයට බලපාන බල එකයි තියෙන්නේ. ඒ බලයේ පැත්තට තමයි මේක ගමන් කරන්නේ. හරිද? දැන් ඒ බලයේ පැත්තට මේක ගමන් කරනවා නම් මේක ඒ බලයේ පැත්තට ගමන් කරනවා නම් මේ පද්ධතිය යන්නේ මේ පැත්තට නේද? හරිද? එතකොට මේ B A කියන දෙකම යන්නේ මේ පැත්තට නේද? දෙකම යන්නේ කොයි පැත්තටද? දෙකම යන්නේ මේ පැත්තට. තේරෙනවද? මේ දෙකම යන්නේ මෙන්න මේ පැත්තට. මෙන්න මේ පැත්තට යන හින්දා මේ T කියන එකෙන් මේ වස්තුවේ චලනයට ඇති කරන්නේ ධන බලපෑමක්ද ඍණ බලපෑමක්ද? ඒ කියන්නේ මේ වස්තුව මේ T කියන බලයකින්ද අර පැත්තට ගොඩක් යනවද? එහෙම නැත්නම් යන එක අල්ලන් ඉන්නවද? මේ T කියන එකෙන්. යන එක අල්ලන් ඉන්නවා. ඇයි ඒ? චලනය වෙන්නේ අර පැත්තට. T තියෙන්නේ මේ පැත්තට. එතකොට අර පැත්තට බලයක් තියෙනවා. දැන් T කියන එකත් ඒ පැත්තට තිබ්බනම් මේක ජනතරණය වැඩි වෙන්න පුළුවන්. තේරෙනවද මං කියන එක? මේක මේකෙන් ඇති කරන්නේ චලනයට විරුද්ධව බලපෑමක්. ඒක හින්දා දැන් අපි මේකට F සමානයි මේ දාන්න යන්නේ. මේකට F සමානයි MA යොදනකොට මේ F අදාළව ඉස්සල්ලාම අපි මෙතනින් ලොකු බලය කියන්නේ
චලනය වෙන පැත්තට අදාළ බලය දාගන්න. චලනය වෙන්නේ කොයි පැත්තටද? චලනය වෙන්නේ අර පැත්තට. ඒකෙන් අපි මෙතන දාගන්නවා නිව්ටන් 100. ඒකෙන් අඩු කරන්න ඕනේ. ඇයි ඒ? බලය මේ නිව්ටන් 100 කියන බලයව අඩු කරනවා මේ t කියන එකේ. නිව්ටන් 100 කියන බලයව අඩු කරනවා මේ t කියන එකේ. ඒකෙන් අඩු කරන්න ඕනේ t. ඇයි? අර බලේ යන්න දෙන්නේ නැහැ මේ t කියන එකේ. ඇයි? මේ පද්ධතිය එකක් විදියට ගත්තොත් b කියන එකක් විදියට ගලවලා ගත්තොත් එහෙම පද්ධතිය ගමන් කරන පැත්තට විරුද්ධ පැත්තට ඇතිවන බලයන් අපි අඩු කරලා දානවා. සුද්ධ බලය හොයාගන්න. එතකොට මෙතනට එනවා 10 වැඩි කිරීම 6.67 නේද? තේරුණාද මේ හදපු එක? ඇයි මේක ස්කන්ධය ගත්තා 10යි කියලා. මේක ස්කන්ධය ගත්තා 10යි කියලා. තොරණය අපි හොයාගත්තා 6.67 කියලා. හරිද? 6.67 කියලා. එතකොට මෙතනට එනවා 100 ඍණ t මෙතෙන් දෙනවා කීයද 66.7යි කියලා 66.7ක් මෙතෙන් දෙනවා ඊළඟට අපිට ඕනේ මේ t කියන එක තනි කරගන්න t කියන එක තනි කරගන්න බෑ ඒක හින්දා මෙතන 100 අරන් මේ පැත්තට 66.67 ගේනවා ඍණ විදිහට මේ පැත්තට යනවා t තේරුණාද හරි ඊළඟට 100න් අඩු කරනවා 66.7ක් එතකොට මෙතෙන් දෙනවා 33.3යි නිව්ටන් සමානයි ටීට නිව්ටන් සමානයි ටීට ඒක තේරුණාද දෙකම සමානයි හරිද දෙකම සමානයි ඒක තේරුණාද තේරුණානේ එහෙනම් ලියගන්න තේරුණා නම් ලියගන්න හරි අපි තවත් මේ විදිහම ගානක් හදමු මම හිතනවා මේක ලියා ගන්න ඇති කියලා මම මේක වෙනම අර ලියා ගන්න වෙනම වෙලාවක් දෙන්නේ නැහැ මොකද මම ඉස්සෙල්ලත් කිව්වා ඔයාලට මේක YouTube එකේ යන හින්දා ඕනනම් ස්ටොප් කරලා ආයෙ ලියා ගන්න පුළුවන් ස්ටොප් කරලා ලියාගෙන ආයෙ ප්ලේ කරලා ඉස්සරහට බලාගෙන යන්න මම මකනවා ඉස්සරහට අපි ලයිව් ක්ලාස් දෙක තුනක් කරගමු මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාගන්න බැරි වුණා මොකද පොඩි ප්‍රශ්න වර්ගයක් තිබ්බා චූඩියෝ ක්ලාස් කරගන්න තැනක් පොඩ්ඩක් හදාගෙන යන ගමන් තියෙන්නේ ලයිට් එහෙම තාමත් හදලා නැහැ ඊළඟ දවසේදී අපිට ලයිට් එක හදාගන්න පුළුවන් වෙයි කොහොමත් ආයේ වීඩියෝ දාන්න නතර වෙන්නේ නැහැ දිගටම ක්ලාස් කරනවා මම ඉස්සරහට යන වැඩපිළිවෙල ගැන ඔයාලව දැනුවත් කරන්න හරි අපි යන් ඊළඟ ගානට මේක මම දෙනවා ඔයාලා හදන්න හරිද බැරියට මම කියලා දෙනවා 2025 ඒ ලෙවල් කරන කට්ටියට එහෙම මේවා අමතක වෙලා තියෙනවා නම් මේක ආයෙ බැලුවට පාඩු නෑ මොකද බලය කියන පාඩම ගොඩක් වටිනවා ඒ ලෙවල් එක්සෑම් එකට MCQ හිටන් එනවා ගොඩක් හිටන් MCQ ඉඳලා එනවා ගොඩක් මේ බලය කියන පාඩමේ මට මතක හැටියට අපේ පේපර් එකෙත් ආවා බලය පාඩමේ MCQ ටිකක් මට හරියට මතක නෑ ඒක අපි බලය පාඩමේ පස් පේපර් ටිකත් අපි පාඩම ඉවරලා කරමු තව දවස් උපරිම 3ක් උපරිම මේකත් එක්ක 3ක් වගේ පාඩම යයි මේක තියෙනවා මේක A මේක B මේ පැත්තෙන් දෙනවා මම නිව්ටන් 1200ක් පෘෂ්ඨය සුමටයි හරිද සුමට පෘෂ්ඨය සුමටයි A B හරිද ඒට මන් දෙනවා කිලෝ 2ක් කිලෝග්‍රෑම් 2ක් දෙනවා ඒට මෙතන දෙනවා කිලෝග්‍රෑම් 8ක් හරි ටක් ගාලා හදන්න බලන්න ටක් ගාලා හදන්න හොඳයි මේ රූප තරංග ඇද වෙච්ච වැඩි හිතන්න බා කොහමද ගාන හැදෙනවා නම් බලන්න තේරෙන්න කියලා දෙනවා නම් එච්චරයි හරි මම හිතනවා හදන්න ඇති කියලා මම දැන් හදාගෙන යනවා ඔයාලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා ගාන හදලා ඉවරලා ඉතින් එහාට බලන්න තේරි ඉස්සල්ලා ගාන තේරුනේ නැති කෙනෙක් ඉන්නවා නම් දැන් ඒක බලන්න හරි අපි ඉස්සල්ලාම සෝරි මේක t දීලා නැහැ මේක t හොයන්න ඕන මේක t හොයන්න ඕන හරිද මොකක්ද හොයන්නේ නැත්තම් t හොයන්න ඉස්සල්ලාම අපි මේකේ
පද්ධතියටම අදාළව f සමානයි ma දාලා මේකේ ත්වරණය හොයාගන්න ඕනිනේ. ඇයි මේක කොච්චර ත්වරණකින් ගමන් කරනවද කියලා බලන්න. මොකද මේ මුළු පද්ධතියේම යන්නේ එකම ත්වරණයකින්. මේක වෙනම ත්වරණයකින් මේක වෙනම ත්වරණයකින් යන්නේ නැහැ. දැන් කෝච්චියක් එන්ජින් එක පේරා දිනින් තිබිලා පෙට්ටියක් නුවර තියන්නේ නැහැ. ඒ වගේ තමයි. ඔක්කොම යන්නේ එකට. ඒකින්ද අපි ඉස්සල්ලාම බලනවා මේක කොච්චර ත්වරණයකින්ද මේ මුළු පද්ධතියම යන්නේ කියලා. ඒකට අපි මෙතනින් දාගන්නවා ඉස්සල්ලාම පද්ධතියටම f සමානයි ma යොදමු. ඉස්සල්ලාම මේ මුළු පද්ධතියටම f සමානයි ma දාගන්නවා. හරිද? මුළු පද්ධතියටම f සමානයි ma දාගන්නවා. පද්ධතියටම f සමානයි ma දාගන්නකොට පද්ධතිය අපි මෙතනින් ඇඳගත්තොත් එහෙම මේක a මේක b මේක තමයි සරල රේඛීය මාර්ගය. සරල රේඛීය මාර්ගය තමයි මේක. මේක a මේක b මේක 1200. මේ මුළු පද්ධතියම එක ගොඩක් විදියට ගත්තොත් එහෙම මේ මුළු පද්ධතියම එකක් කියලා ගත්තොත් එහෙම චලනයට බලපාන බල තියෙන්නේ 1200 විතරයි. නේද? චලනයට බලපාන බල තියෙන්නේ මේ 1200 කියන එක විතරයි. ඇයි කියන එක මම ඔයාලට කියලා දුන්නා. බර අභිලම්බ ප්‍රතික්‍රියා බලයන් ලම්බක හින්දා ඒ දෙක ගන්නෙ නෑ. මේකේ ටෙන්ෂන් කියන එක කියන්නේ T කියන ආතතිය මේකේ අභ්‍යන්තර බලයක් හින්දා පද්ධතියම එක ගොඩක් විදියට ගත්තොත් ඒක අභ්‍යන්තර බලයක් හින්දා T කියන එක ගන්නෙත් නෑ. 1200 විතරයි ඉතුරු. නේද? අපි දැන් මේකට f සමානයි ma දානකොට මේකට දානවා f සමානයි ma. නේද? f ට ගන්න 1200 f ට ගන්නවා 1200 m ට ගන්න මොකක්ද? 2 ධන 8 නේද? මෙතන දෙනවා වැඩි කිරීම a. මෙතන දෙනවා 1200යි සමාන වෙනවා 10 වැඩි කිරීම a. මේ පැත්තත් 10න් බෙදනවා මේ පැත්තත් 10න් බෙදනවා මෙතන දෙනවා 120යි ms ඍණ 2 සමානයි a ට. 120යි ms ඍණ 2 සමානයි a ට කියලා උත්තරයක් එනවා. හරිනේ? හරි. නේද? හරිනේ? 120යි නේද? 120යි. හරි. දැන් අපි ත්වරණය හොයාගත්තා. අපි දැන් ත්වරණය හොයාගත්තට පස්සේ අපි දැන් කරන්න ඕනේ මේ a ට හරි b ට හරි දෙකෙන් එකකට f සමානයි ma කියන එක ආදේශ කරලා මේකේ ආතතිය හොයාගන්න එකට. අපි මම දෙකෙන්ම කරලා දෙන්නම්. a ට f සමානයි ma යොදමු. a ට f සමානයි ma යොදමු. හරිද? a ට f සමානයි ma යොදමු. හරි. ඒවා අපි ගලවලා ගත්තොත් එහෙම ඒකේ තියෙන එකම එක බාහිර බලයයි ඒක t විතරයි. ඇයි කියලා දන්න. නේද? දැන් මේකට f සමානයි ma යෙදුවොත් එහෙම f සමානයි ma. f සමානයි ma. නේද? f සමානයි ma මේකට දැම්මොත් එහෙම m ට අපිට ආදේශ කරන්න වෙනවා 2 ත්වරණයට අපිට ආදේශ කරන්න වෙනවා 1200. නේද? ත්වරණයට අපිට 1200 ආදේශ කරන්න වෙනවා. එතකොට මෙතන මේ දෙක තේරුණානේ. ස්කන්ධයට 2 ආදේශ කරනවා. ත්වරණයට අපි හොයාගත්ත 120 ආදේශ කරනවා. එතකොට මෙතන එනවා 240යි නිව්ටන් කියලා. බීට ආදේශ කරත් ඔය උත්තරේම එන්න ඕනේ. ඔයාලා හදිස්සියේ ගාණක් හදාගෙන යනකොට ඔයාලට පේපරේ ලියන වෙලාවට ගාණක් හදාගෙන යද්දි ඔයාලට මේ විදිහේ ගාණක් ඇවිල්ලා ඔයා ඒට හරි ඒ කියන්නේ එතන තියෙන එකට ආදේශ කරලා ඔයාලට එක උත්තරයක් ආවොත් ටෙන්ෂන් එකට ඔයාලා ඊළඟ වස්තුවටත් ආදේශ කරලා f සමානයෙන් මේ ආදේශ කරලා බලන්න මේ උත්තරේම දෙන්නේ කියලා. ඒ උත්තරේම එන්න ඕනේ. හරිනේ? අපි දැන් බීට ආදේශ කරමු f සමානයි ma. බීට f සමානයි ma යොදමු. කැල් එක පාවිච්චි කරන්න හිතෙන් හදන්න යන්න එපා. මම නම් ඉස්සර චූටි ගානක් වුණත් කැල් එකෙන් ගාලා තමයි ගන්න. ඒ තරම් මට වඩා කැල් එකේ ෂුවර්. හරි. දැන් එක්සෑම් වලට ගොඩක් ළඟයි. ඒකින්ද අර එක්සෑම් එකට ගෙනියන්න බලන්න කැල් එකක් පාවිච්චි කරන්න. මොකද දැන් තමාර කට්ටිය ඉන්න නැති ෆෝන් එකෙන් එහෙම ගණන් හදලා ෆෝන් එකෙන් එහෙම පේපර් වල තියෙන ෆෝන් එකේ කැල් එකෙන් පේපර් වල තියෙන ගණන් හදලා එක්සෑම් එකට කාගෙන් හරි කැල් එකක් ඉල්ලගෙන යනවා වගේ මතයක ඇති එහෙම කරන්න එපා. මොකද
මම දන්න කට්ටිය ඉන්නවා ඒ කියන්නේ එයාලට කැල් එක තාම යූස් කරගන්න තේරෙන්නේ නැහැ හරියට. ෆෝන් එකේ කැල් එක පුරුදුයි. නිකන් අපි එක්සෑම් එකට ගෙනියන කැල් එකක් එයාලට පුරු නැහැ. එහෙම කරගන්න එපා. එතකොට මොකද එක්සෑම් එකට ගියාම ඔය කැල් එකෙත් සමහර ගණන් ඒ කියන්නේ සමහර ප්‍රශ්න වලට දාලා උත්තරේ ගන්න කැල් එකෙන් ගහගෙන යනකොට අර වරහන් දාන්න ඕන තැන් තියෙනවා ඒවා අපි හරියට දැනගන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඉඳලා කැල් එකක් පාවිච්චි කරනකොට වරහන් එහෙම ගහන්න නැතුව හදන්න පිළිවෙලක් එහෙම තියෙනවනේ. එහෙම හදාගෙන යනකොට ඒ පිළිවෙලට අදාළව ගාන හදාගත්තේ නැත්නම් වරහන් එහෙම දාලා වරදිනකොට අපිට ටච් වෙනවා. මෙතන වරහන ගෙවුවේ නැත්නම් අපිට වරදිනවා. එහෙම ටච් වෙනවා. ඒක හින්දා ඔයාලා දැම්ම කැල් එකක් පාවිච්චි කරන්න පුරුදු වෙන්න එක්සෑම් එකට ගෙනියන්න බලාගෙන. මොකද එක්සෑම් එකේ ෆෝන් එක දැන් උඹලා ෆෝන් එක බලන්න හැදුවා කියලා මේ කැල් එක වුණාට ෆෝන් එක ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක හින්දා එක්සෑම් එකට ගෙනියන්න බලාගෙන කැල් එකක් පාවිච්චි කරන්න. මෙතෙන් දෙනවා 1200ක්. මෙතෙන් දෙනවා t. අපි දැන් මේ t තමයි හොයන්න යන්නේ. හරිද? මේ t තමයි අපි දැන් හොයන්න යන්නේ. දැන් මේකට f සමානයි ma දැම්මහම f සමාන ma දැම්මහම මම කිව්වා මේ පද්ධතියම යන්නේ මොන පැත්තටද? අර පැත්තට. t කියන එක තියෙන්නේ ඊට විරුද්ධව. ඒක හින්දා මෙතන t කියන එකෙන් 1200ක් අඩු කරනවා. මෙතන m කීයද? m වෙනවා කිලෝග්‍රෑම් 8යි. අපි a හොයාගත්තා 1200යි කියලා. හරිද? 1200යි කියලා අපි ඒව හොයාගත්තා. sorry sorry. මෙතෙන් දෙන්නේ 1200. මෙතෙන් දෙනවා 1200 මෙතෙන් දෙන්නේ t. මං කිව්වේ එහෙම ලිව්වේ මෙහෙම. ඇයි එහෙම විදිහට එන්නේ? ඉතින් පද්ධතියම යන්නේ මේ පැත්තට. t තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ a b කියන එක අපි ගලවලා ගත්තොත් තියෙන්නේ ඒ විදිහට. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා 1200 1200යි t 128න් වැඩි කරාම උත්තරේ කීයද? 120 වැඩි කරනවා 8න් එනවා 960ක් කියන. 960. හරිනේ. මේ 960 දාගන්නවා මේ පැත්තට t යනවා එහා පැත්තට. මෙතන එනවා 1200 ඍණ 960 සමාන වෙනවා t ට. මෙතන දෙනවා 240යි නිව්ටන් සමානයි t කියලා. 240යි නිව්ටන් සමානයි t කියලා උත්තරේ එනවා. ඒක හරි නේද? ඒක හරි. තේරුණාද? තේරුණා. හරි. අපි දැන් මේකෙන් තව එකම එක ගණනක් හදලා ඊළඟ එකට යන්න. මේවා නම් ලේසි ගණන් ඈ. මාර ලේසි ගණන්. අපි එහෙම වුණොත් අපි කරගෙන ගිහිල්ලා කප්පි ටික ඊළඟ වීඩියෝ එකෙන් මම දාන්නම්. කප්පි පද්ධතිය වල අදාළ ටික ඊළඟ වීඩියෝ එකෙන් දාන්නම්. මොකද නැත්නම් දෙකම එකපාර කරන්න ගියොත් පොඩ්ඩක් කේස් එකක්. ඒක හින්දා අපි අද මේක හොඳට පුළුවන් කරගමු. මේ කෝච්චි කරන එකේ කප්පි එක්සෑම් එකට එන්න ගොඩක් ඉඩ තියෙනවා. කප්පි පද්ධතිය. කප්පි පද්ධතිය මම හිතනවා මේව තරම් අමාරු නෑ කියලා. මම මේක වීඩියෝ දෙකක් විදිහට දාන්නම්. ඒ කියන්නේ කප්පි පද්ධතිය වෙනම කෝච්චි කරන එකකින් වෙනම. හරි. තව එකක් හදමු මෙහෙම. මේක ලියා ගන්නවා. ගානක් එන විදිය දැනගන්නත් එපා. රූප සටහනේ දැක්වෙන පරිදි රූපෙ දෙන්නම්. රූප සටහනේ දැක්වෙන පරිදි කිලෝග්‍රෑම් 15ක් හා කිලෝග්‍රෑම් 15ක් හා කිලෝග්‍රෑම් 15ක් හා කිලෝග්‍රෑම් 8ක් කිලෝග්‍රෑම් 8ක් බරති වස්තුන් දෙකක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 15ක් හා කිලෝග්‍රෑම් 8ක් බරති වස්තුන් දෙකක් තන්තුවක් භාවිතා කොට එකට සම්බන්ධ කර පවතී. වස්තුන් දෙකක් තන්තුවක් භාවිතා කොට එකට සම්බන්ධ කර පවතී. එකට සම්බන්ධ කර පවතී. තන්තුවක් භාවිතා කරලා එකට සම්බන්ධ කරලා තියෙනවලු. හරි. පද්ධතිය මත යොදන බලය පද්ධතිය මත යොදන බලය පද්ධතිය මත යොදන බලය පද්ධතිය මත යොදන බලය නිව්ටන් 180ක් වේ නම් පද්ධතිය මත යොදන බලය නිව්ටන් 180ක් වේ නම් ආතතිය ගණනය කරන්න 80ක් වේ නම් ආතතිය ගණනය කරන්න
හරි. රූප තරාණ කියන්නේ මේ විදිහටනේ. වස්තුන් දෙකක් තියෙනවලු. හරිද? වස්තුන් දෙකක් තියෙනවලු. මේක එක වස්තුවක්. මේක තව වස්තුවක්. හරිද? මේක එක වස්තුවක්. මේක තව වස්තුවක්. මේක කිලෝග්‍රෑම් 15යි. මේක කිලෝග්‍රෑම් 15යි. මේ දෙක එකට සම්බන්ධ කරලා තියෙනවලු. මේක කිලෝග්‍රෑම් 8යි නේද? මේක කිලෝග්‍රෑම් 8. මේක කිලෝග්‍රෑම් 8. මේක ඇදගෙන ඉන්නවලු නිව්ටන් 180ක් නේ. නිව්ටන් 180 කි. අපිට කියනවා තන්තුවේ ආතතිය හොයන්න කියලා. තන්තුවේ ආතතිය ගණනය කරන්න කියලා කියනවා. තන්තුවේ ආතතිය ගණනය කරන්න කියලා කියනවා. හරි. තන්තුවේ ආතතිය ගණනය කරා. හරි. ඔයාලා කරන්න ඇති කියලා හිතනවා. මොකද ඉක්මනට කරන්න මම වෙනම වෙලාවක් දෙන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා. එහෙනම් අපි ගානට යන්න. කරලා ඉවර වෙලා, ඒ කියන්නේ ඔයාලා මේක කරලා ඉවර වෙලා ඉතුරු ටික එහාට බලන්න. ඒ කියන්නේ වීඩියෝ එක ස්ටොප් කරලා ගාන හදලා ඉවර වෙලා ඉතුරු ටික බලන්න. හරිනේ? හරි. අපි දැන් ඉස්සල්ලාම මොකද කරන්නේ? ඉස්සල්ලාම පද්ධතියටම F සමානයි MA යොදනවා. මේ විදිහටම ලියලා කරන්න. එතකොට මොකද බලන එක්කෙනාට මාර පහසුයි ඈ. මොකද මමත් පේපර් බලනවා. ඒකින්ද මම දන්නවා අර සමහර එවුන් ලියනවා අකුරු එහෙම හොයන්න බෑ. ඒතකොට ඔළුව රිදනවා. ඉතින් බලන්න ගියාම ඒකින්ද ඉගෙන අකුරු ලස්සන වෙන්න ඕනේ නැහැ. පිළිවෙලට ලියන්න. දැන් මේ විදිහට පද්ධතියේ F සමානයි මේ යොදමු. නැත්තම් නිකන් F සමානයි මේ දාලා මෙහෙමයක් හොයාගත්තා. ඊට පස්සේ ඒක මේකට ආදේශ කරා. එහෙම නිකන් දාගන්න එපා. මෙහෙම ලියලා කරාම බලන එක දන්නවා මේක මොකද්ද මේ කරලා තියෙන්නේ. ඒතකොට පොඩ්ඩක් ඌමනාවෙන් බලන්න. හරිද? ඒකින්ද පද්ධතියේ F සමානයි මේ යොදමු. ඒකින්ද පද්ධතියේ F සමානයි මේ යොදමු. පද්ධතියේ F සමානයි මේ යොදනකොට මේ පැත්තට තියෙන්නේ මොකද්ද? පද්ධතියේ තියෙන එකම බාහිර බලය චලිතයේ බලපාන බාහිර බලය තමයි 180. ඊට පස්සේ මෙතන තියෙනවා 15 ධන 18ක්. මෙතෙන් දෙනවා A නේද? ඊළඟට මෙතෙන් දෙනවා 180 සමානයි මෙතෙන් දෙනවා 23ක්. නේද? සෝරි. මෙතන ගුණ කිරීම ඈ. මෙතන අපි F ට ආදේශ කරා M ට ආදේශ කරා. ඊළඟ අපි කරන්න ඕනේ දෙපැත්තම 23න් බෙදනවා. 180 23න් බෙදනවා. 180 23න් බෙදුවම උත්තරේ කීයද? 180 බෙදීම 23. 7.83යි. 7.83යි ආසන්න දශම ස්ථාන දෙකට වැටුනහම MS -2 සමානයි A. හරිද? තොරණේ හොයාගත්තා. ඊළඟට අපි කරන්න ඕනේ මේ 15යි කිලෝග්‍රෑම්ට අපි දාමු F සමානයි M. 15යි කිලෝග්‍රෑම්ට F සමානයි MA යොදමු. 15යි කිලෝග්‍රෑම්ට F සමානයි MA යොදමු. එහෙම දාලා 15යි කිලෝග්‍රෑම් ඇඳලා පෙන්නන්න. එතකොට බලන එකට තව පහසුයි. මුලින් ඉඳලම ඔයාලා මේ විදිහට කරාම අර කාලේ කල්පනාකරණය කරගන්න ආයෙ වෙනම ඕනේ. ඕක නීති තව වෙලා යනවනේ. එහෙම නැහැ. අපිත් මේව යන්න. අපිත් මේව තමයි ගණන් හදන්නේ. ඒකෙන්ද මහා ලොකු අමාරුවක් නැහැ. හරි. ඊට පස්සේ මේ 15 කියන එකට අදාළව චලිතයට බලපාන බලයක් විදිහට තියෙන්නේ T විතරයි. නේද? ඒකින්ද අපි මේකට F සමානයි MA යොදනකොට මේ F ට ගන්නවා T ව, M ට ගන්නවා 15, A ට ගන්නවා 7.83. එතකොට T කියන එක සමාන වෙනවා 15 වැඩි කරන්න ඕනේ 7.83න්. 7.83න් වැඩි කරනවා 15. එතකොට එනවා 117.45. 117.45 නිව්ටන් කියලා එනවා මේ T-ට. ඊළඟට අපි නිකන් ජොලියට වගේ B-ටත් දාලා බලමු. ඔයාලා දෙකනම හදන්න ඕනේ නැහැ. සැකයි වගේ නම් B-ටත් දාලා බලන්න. B-ට කියන්නේ මේ සෝරි මේකේ AB නෑ. 8 කිලෝග්‍රෑම්ටත් දාලා බලන්න. දැන් මේකට 8 කිලෝග්‍රෑම්ට F සමානයි මේ දැම්මම
F සමානයි ma යොදමු. හරිද? මේක 8 කිලෝග්‍රෑම් නම් මේක 8 කිලෝග්‍රෑම්. මේක යන්නේ මේ පැත්තට කීයකින්ද 180යි නිව්ටන්. මේ පැත්තට තියෙනවා t. අපි දැන් හොයන්න ඕනේ t ව. t ව හොයනකොට මේකට දාගන්නවා f සමානයි ma. මේකට f සමානයි ma දාද්දි මේක යන්නේ මේ පැත්තට. ඒකින්ද මෙතෙන්ට එනවා 180 ඍණ t සමාන වෙනවා 8 වැඩි කිරීම 7.83යි කියලා. නේද? ඊට පස්සේ 180 ඍණ t සමාන වෙනවා 7.83 වැඩි කරන්න ඕනේ 8යි. 7.83 වැඩි කරන්න ඕනේ 8ෙන්. එතකොට එනවා 62.64. 62.64යි කියලා එනවා. එතකොට t ව යවනවා එහා පැත්තට 62.64 මේ පැත්තට ගන්නවා t මේ පැත්තට එනවා. නේද? එතකොට 180න් අඩු කරන්න ඕනේ 62.64. මෙතන එනවා 117.36ක්. 117.36ක්. ඒ දෙකට දැම්මහම ඉතින් මේ උත්තර දෙකක් එන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඉතින් ආසන්න දශමයට වැටෙවුවම මේක ආසන්න දශමයට වැටෙවුවම 4යි. ඒ කියන්නේ අර දශම ස්ථාන 1 2 චුට්ට චුට්ට හේවේ වෙන්න පුළුවන්. ඒනට උත්තර හදලා තියෙන විදිහත් එක්ක උත්තර දෙකටම ලකුණු හම් වෙන බා. ඒකින්ද ඒක ගැන බය වෙන්න එපා. හරි. අපි දැන් යන්නේ වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කරන්න. හරිද? අපි දැන් යන්නේ වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කරන්න. වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කරන දෙයක්. හරිනේ. වැඩේ පොඩ්ඩක් සංකීර්ණ කරන්න තමයි දැන් යන්නේ. අපි දැන් බලන්න යන්නේ මේ පද්ධතියේ ඝර්ෂණ බලයක් තියෙනකොට මේකේ ආතතිය හොයන්න කොහොමද කියන එක ගැන. හරිද? ඝර්ෂණ බලයක් තියෙනකොට ආතතිය හොයන්න කොහොමද කියන එක ගැන තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. අපි දැන් බලමු මේ පද්ධතියේ ඒ කියන්නේ වස්තුන් දෙකක් තියෙන පද්ධතිය ඊළඟට වස්තුන් තුනක් තියෙන ඒවාක් තියෙනවා. වස්තුන් දෙකක් තියෙන පද්ධතියේ පෘෂ්ඨය රළු වුණාම ඝර්ෂණයක් ඇති වෙනවනේ. ඒ ඝර්ෂණයත් එක්ක කොහොමද t හොයන්නේ කියන එක ගැන අපි බලමු. හරි. අපි දැන් හිතමු මෙහෙම. මේක තමයි පද්ධතිය. හරිද? මේක තමයි පද්ධතිය. මෙතන තියෙන එක වස්තුවක්. මෙතන තියෙනවා තව වස්තුවක්. හරිනේ. මේ වස්තුන් දෙක සම්බන්ධ කරලා තියෙනවා තන්තුවකින්. මේ පැත්තට අදිනවා නිව්ටන් 500ක බලයකින්. එහෙම හිතමු. නිව්ටන් 500ක බලයකින් මේ පැත්තට අදිනවා. හරිද? නිව්ටන් 500ක බලයකින් මේ පැත්තට අදිනවා. නිව්ටන් 500ක බලයකින් මේ පැත්තට අදිනකොට මම ඉස්සරහට ගණන් ගොඩක් හදනවා. ඒ කියන්නේ මේ ගණන් එකක් දෙකක් තමයි ඔයාලට ඉස්සල්ලාම කරන්නේ. මේකේ කියන්නේ ඔයාලට තේරෙනවනේ එතකොට. ඉස්සල්ලාම මම ගණන් හදන විදිය කරගෙන යනවා. ඊට පස්සේ මම ඔය කරගෙන කියපු ගණන් ටිකෙන් සැලකිය යුතු ගණන් ප්‍රමාණයක් හදාගෙන ඒවා එක දිගට හදාගෙන යනවා. කියන්නේ ඔයාලට ඉස්සල්ලාම මේ ටික මම දෙනවා. ඒ කියන්නේ PDF එකක් විදියට මම මේක දාලා තියෙනවා. ඔයාලා ඉස්සල්ලාම මේ ගණන් ටික ඔක්කොම කරලා ඉවර වෙලා ඩිස්කෂන් එක වරන්. ඩිස්කෂන් එකක් විදියට තමයි ඒක යන්නේ. හරිනේ. පාඩම ඉවර වෙලා. ගණන් ඒ කියන්නේ පාඩමේ තියෙන පාඩමට සම්බන්ධ ගණන් ඔක්කොගෙම. හරිද? හරි. ඊළඟට අපි හිතමු මේක කිලෝග්‍රෑම් 6යි. මේක කිලෝග්‍රෑම් 4යි. මේක කිලෝග්‍රෑම් 6යි. මේක කිලෝග්‍රෑම් 4යි. මේකේ මියු දීලා තියෙනවා 0.4යි කියලා. මියු කියන්නේ මොකක්ද කියන එක ඔයාලා දන්නවා. මේකේ අපිට මියු කියන එක දීලා තියෙනවා. මේකේ මියු කියන එක දීලා තියෙනවා 0.4යි කියලා. මියු දීලා තියෙනවා 0.4. ඒ කියන්නේ මේ ඝර්ෂණ සංගුණකය. ඒ කියන්නේ මේ පෘෂ්ඨයේ ඝර්ෂණයක් තියෙනවා. හරිනේ. හරි. අපිට දැන් කියනවා මෙන්න මේ t ව හොයන්න කියලා. මේ t ව හොයන්න කියලා කියනවා. හොඳට බලාගන්න කොහොමද කරන්නේ කියලා. දැන් ඔයාලා මට කියන්න. හරිද? දැන් ඔයාලා මට කියන්න මේ මුළු පද්ධතියම ගත්තොත් එහෙම මේ මුළු පද්ධතියම ඝර්ෂණ බල කීයක් තියෙනවද? මේ කෑලි දෙක වෙන වෙනම ගත්තොත් එහෙම
මේකේ ඝර්ෂණ බල කීයක් තියෙනවද? ඝර්ෂණ බල තියෙනවා කීයක්ද? ඝර්ෂණ බල තියෙනවා දෙකක්. ඇයි මේ 6 කියන එකට අදාළව ඝර්ෂණ බලයකුත් තියෙනවා 4 කියන එකට අදාළව ඝර්ෂණ බලයකුත් තියෙනවා. ඒ කියන්නේ 6 කිලෝග්‍රෑම් වස්තුවට අදාළ ඝර්ෂණ බලයක් වෙනම තියෙනවා 4 කිලෝග්‍රෑම් වස්තුවට අදාළ ඝර්ෂණ බලයක් වෙනම තියෙනවා. එතකොට පද්ධතියටම F සමානයි ma අපි දානකොට ඒ 4 කිලෝග්‍රෑම්ටයි 6 කිලෝග්‍රෑම්ටයි තියෙන බලයන් ඝර්ෂණ බලයන් දෙක අපි සලකන්න ඕනෙද නැද්ද? ඒ කියන්නේ ඒක චලිතයට බලපානවද නැද්ද? ඒ බලයන් දෙක චලිතයට බලපානවද නැද්ද? මේක මුළු සම්පූර්ණ පද්ධතියක් විදියට ගත්තත් චලිතයට බලපානවා. 4 වෙනම ගන්න 6 වෙනම ගත්තත් ඒ දෙක බලපානවා කියන එක ඔයාලට තේරෙන්න ඕනේ. මොකද මුළු පද්ධතියම එකට අරගෙන පද්ධතියම එකට අරගෙන මම කිව්වේ අරක බාහිර බලයක්. T කියන එක බාහිර බලයක්. පද්ධතියම එකට ගත්තොත්. හැබැයි මේ පද්ධතියම එකට ගත්තොත් මේ 4යි 6යි කියන එක බාහිර බල 4යි 6යිට අදාළ වෙන ඝර්ෂණ බලයන් බාහිර බලයන් තමයි. ඇයි? ඒව වස්තුවට බලපෑමක් ඇති කරනවා කියලා ඔයාලට තේරෙනවා. ඝර්ෂණය කියලා කියන්නේ ඒකයි. මේක 500කින් ඇද්දට ඝර්ෂණිකින්ද ශක්ති හානිය වෙනවා. බලය හානි වෙනවා කියන එක ඔයාලට තේරෙනවා. ඒකින්ද අපි මේ ගාන හදන්න මේ විදිහට. ඉස්සල්ලාම අපි මේකට F සමානයි ma දාගන්නවා. සාමාන්‍යකරණ දෙන්නේ. F සමානයි ma මේකට දාගන්නවා. ඊට කලින් අපි මේ වස්තුන් දෙකටම අදාළ ඝර්ෂණ බලයන් හොයාගෙන ඉන්න ඕනේ. වස්තුන් දෙකටම අදාළ ඝර්ෂණ බලයන් හොයාගෙන ඉන්න ඕනේ. ඒක අපි මෙතනින් හදමු. 6 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය. හරිද? 6 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය. 6 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය. ඒක දාගමු අපි නිකන් F1 කියලා. හරිද? F සමානයි μr නේ. F සමානයි μr. එතකොට මෙතන දෙනවා F1 සමානයි F1 කියන එක දාගන්නවා. F1 කියන එක සමානයි μ කීයද? 0.4යි. 6 කිලෝග්‍රෑම්ගේ ඝර්ෂණ මේ 6 කිලෝග්‍රෑම්ගේ අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? 6 කිලෝග්‍රෑම්ගේ අභිලම්බ ප්‍රතික්‍රියාව කීයද? පොඩ ඇද්දයි යතයි බං. මෙතන දාගන්නවා F සමානයි μr. මෙතන දාගන්නවා F1 කියලා. මෙතන දෙනවා 0.4. මෙතන දෙනවා 60යි කියලා. නේද? මෙතන දෙනවා 60යි. දැන් පොඩ්ඩක් ඇදයි ඒ shape. හරිද? මෙතන දෙනවා 60යි කියලා. එතකොට 0.4 වැඩි කරනවා 60න් එනවා 24ක් කියලා ඝර්ෂණ බලය. ඝර්ෂණ බලය එනවා 24ක් කියලා. තේරුණාද? ඝර්ෂණ බලය ආව 24ක් කියලා. මෙන්න මේ 64ට අදාළ ඝර්ෂණ බලය තමයි මේ තියෙන්නේ. ඊළඟට 4 කිලෝග්‍රෑම් හි හරිද? 4 කිලෝග්‍රෑම් හි ඝර්ෂණය බැලුවොත් එහෙම 4 කිලෝග්‍රෑම්ගේ ඝර්ෂණය බැලුවොත් එහෙම ඒකට අපි දාගමුකෝ F2 කියලා. ඒත් මේකටත් දානවා F සමානයි μr. මෙතන දෙනවා F2 සමානයි 0.4 වැඩි කරන්න ඕනේ 40. නේද? 0.4 වැඩි කරන්න ඕනේ 40. 0.4 වැඩි කිරීම 40 කියලා කියන්නේ මෙතන දෙනවා 16යි නිව්ටන්. 16යි නිව්ටන්. ඊට පස්සේ අපි සාමාන්‍ය විදිහට දැන් මේක හරි ඊළඟට අපි සාමාන්‍ය විදිහට පද්ධතියටම F සමානයි ma යොදමු. පද්ධතියටම F සමානයි ma ඊළඟට දානවා. හරිද? පද්ධතියටම F සමානයි ma ඊළඟට දානවා. මෙතන එනවා F සමානයි ma. මේ F වෙනකොට මොකද්ද තියෙන්නේ එතකොට? යන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. ඒ වුණාට යන පැත්තට විරුද්ධව තව බලයන් තියෙනව නේද? යන්නේ මෙහෙට නම් යන පැත්තට විරුද්ධ පැත්තට තව බලයන් තියෙනව නේද? ඇයි ඝර්ෂණය කියන එක ඇති වෙන්නේ යන පැත්තටද? යන පැත්තට තව සපෝට් එකක් දෙන්නද නැත්නම් යන එක අඩු කරන්නද? යන එකට එරෙහිව කමන්න. යන එක අඩු කරන්නද යන්න දෙන්නද? යන එක වැඩි කරන්නද අඩු කරන්නද? යන එක අඩු කරන්න තමයි ඝර්ෂණය දෙන්නේ. නේද? යන එක අඩු කරන්න තමයි ඝර්ෂණය දෙන්නේ. ඒකින්ද අපි මෙන්න මෙතනදී මේ F අදාළව ආදේශ කරනකොට යන්න දෙන බලයේ ඝර්ෂණ බලය අඩු කරනවා. එතකොට මෙතන දෙනවා 24 ධන
තේරෙනවද? 16 දාමු. මතක නැහැ. ඔව් 16. 24 ධන 16 කියන එක මෙතන ගන්නවා. එතකොට මේකේ සම්පූර්ණ බර එනවා 6 ධන 4 ස්කන්ධය සෝරි. ඊළඟට අපිට තියෙන්නේ ඒව හොයන්න. නේද? ඒව හොයන්න තියෙන්නේ. හරි. ඊළඟට මෙතන දෙනවා 500 ඍණ මෙතන දෙනවා 40ක් මෙතන දෙනවා 10 වැඩි කිරීම a. හරිනේ. ඊළඟට 500න් 400ක් අඩු 40ක් අඩු කරාම 460යි 460 සමාන වෙනවා 10 වැඩි කිරීම a. මේ පැත්ත 10න් බෙදනවා මේ පැත්ත 10න් බෙදනවා 46යි ms ඍණ 2 සමාන වෙනවා ඒට 46යි ms ඍණ 2 සමාන වෙනවා ඒට. ඒක තේරුණානේ නේද? ඒක තේරුණා. ඊළඟ අපි මොකද කරන්නේ? ඊළඟට අපි කරන්නේ මේ ඒට හරි. ඒ කියන්නේ 6 කිලෝග්‍රෑම්ට හරි මේ 6 කිලෝග්‍රෑම්ට හරි 4 කිලෝග්‍රෑම්ට හරි මෙන්න මේ ත්වරණය ආදේශ කරලා t හොයාගන්න. ත්වරණය ආදේශ කරලා t හොයාගන්න. මම මේ බලන්න බෙදුවා හරිද කියලා මට මාවු ෂුවර් හරිනේ. හරි. ඊළඟට අපි කරන්නේ මේ 6 කිලෝග්‍රෑම්ට අපි s සමානයෙන් මේ ආදේශ කරලා බලමු. හරි. දැන් ඔයාලා මට හරියට උත්තර දෙන්න ඕනේ එතකොට. 6 කිලෝග්‍රෑම්ට f සමානයි ma මෙතනින් යොදමු. හරිද? 6 කිලෝග්‍රෑම්ට f සමානයි ma යොදමු. දැන් මේ තමයි 6 කිලෝග්‍රෑම්. දැන් මට කියන්න 6 කිලෝග්‍රෑම්ගේ චලිතයට බලපාන බර මොනවද? 6 කිලෝග්‍රෑම්ගේ මේ පැත්තට තියෙනවා t නේද? මේ පැත්තට තියෙනවා ඇයි ඝර්ෂණ f1 තියෙන්නේ? f1 තියෙනවා. ඇයි ඒක චලිතයට බලපානවා. ඉතින් යන්න දෙන්නේ නැහැ. තේරෙනවද ඒක? යන්න දෙන්නේ නැහැ කියන එක තේරෙනවද? චලිතයට බලපෑමක් ඇති කරනවා කියන එක තේරෙනවද? චලිතයට බලපෑමක් ඇති කරනවා කියන එක තේරෙනවද? තේරුණානේ. හරි. මම හිතනවා තේරුණා කියලා. ඊළඟට මේකට f සමානයි ma යොදනකොට මෙන්න මේ පද්ධතිය යන්නේ අර පැත්තට. ඝර්ෂණයේ තියෙන මේ පැත්තට යන පැත්තේ තියෙන්නේ t අනිත් පැත්තේ තියෙන්නේ f1. යන පැත්තේ තියෙන්නේ t අනිත් පැත්තේ තමයි f1 තියෙන්නේ. නේද? එතකොට අපි කරන්නේ මෙතනින් t ගෙන් අඩු කරනවා f1 ව. හරිද? එතකොට m කියලා කියන්නේ 6යි. a කියලා කියන්නේ 46යි. මම මේ නිකන් මේ අගයන් දාලා දෙන්නේ අර එන උත්තර වෙනස් වෙන්න පුළුවන් ඈ. මම මේ නිකන් අගයන් දාලා දෙන්නේ මට හිතනේවනේ. එතකොට මෙතනින් t දන්නේ නැහැ. f1 ට අපි ආදේශ කරනවා 24ක් කියලා. හරිද? f1 ට ආදේශ කරනවා 24ක් කියලා. එතකොට 46ව 6ක්. 46 වැඩි කිරීම 6 කියලා කියන්නේ 276යි. මෙතන දෙනවා 276ක්. එතකොට මේ පැත්තේ p තනි කරගන්න මෙතනින් 276 ධන 24ක් යවනවා මේ පැත්තට. හරිද? 276 ධන 24. මේකට 24ක් එකතු කරාම උත්තරේ කීයද? 300යි. මෙතනින් එනවා 300යි නිව්ටන් සමානයි t කියලා. 300යි නිව්ටන් සමානයි t. 300යි නිව්ටන්. අපි නිකන් ජොලියට වගේ මේ 4 කිලෝග්‍රෑම්ටත් f සමානයි මේ දාලා බලමු. හරිද? මම නිකන් මෙතනින් හදන්නම් 4 කිලෝග්‍රෑම්ට f සමානයි ma යොදමු. හරිද? 4 කිලෝග්‍රෑම්ට f සමානයි ma යොදමු. මෙතන එනවා මෙහෙම. මේක තමයි 4 කිලෝග්‍රෑම් වස්තුව. මේ පැත්තට තියෙනවා ඒකේ 500ක්. කලින් එක විදිහම තමයි මේකේ වැඩිපුර තියෙන්නේ ඝර්ෂණය. මේ පැත්තට තියෙනවා t මෙතනින් තව එකක් තියෙනවා f2. ඒක තේරුණාද? මෙතන පල්ලෙහෙන් තව එකක් තියෙනවා f2 පල්ලෙහෙන් නෙවෙයි. ඇන්දේ පල්ලෙහෙන් තව එකක් තියෙනවා f2 කියලා. ඒක තේරුණාද? ඒක තේරෙන්න ඕනේ. මොකද මම තේරෙන්න කියලා දුන්නා කියලා. තේරුණානේ? මෙතනින් t තියෙන මේ පැත්තට f2 තියෙන්නේ මේ පැත්තට. ඇයි? මෙතනින් තේරුණානේ? මෙතනින් මේ පද්ධතිය ගත්තම t කියන්නේ බාහිර බලයක්. අභ්‍යන්තර බලයක්. පද්ධතියම එකක් විදිහට ගත්තා. ඒ වෙනාට මේ
4 කියන එක විතරක් 4 කිලෝග්‍රෑම් කියන වස්තුව විතරක් ගලවලා ගත්තොත් T කියන එක බාහිර බලයක්. ඇයි ඒක තනි පද්ධතියක් විතර ගත්තොත් ඒකේ චලනයට බලපාන. තේරුණාද? හරි. ඊළඟට මේකට x සමානයි ma දැම්මොත් එහෙම මේකෙන් අඩු වෙන ඒවා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. යන්නේ අර පැත්තට. යන්නේ මේ පැත්තට. නේද? මේක යන්නේ අර පැත්තට. යන්නේ අර පැත්තට. හරිද? මේක යන්නේ අර පැත්තට. මේ පැත්තට බල දෙකක් තියෙනවා. මොනවද? P ධන F2 කියන්නේ කීයද? F2 කියන්නේ 16. එතකොට මෙතනට එනවා මේක 4යි. මෙතනට එනවා 46ක්. එතකොට 500 ඍණ P ධන 16 සමාන වෙනවා 46 ඒවා 4ක් කියන 46 වැඩි කිරීම 4 184 184යි කියන එනවා. අපි ඉස්සෙල්ලාම 50න් 16ක් අඩු 500න් 16ක් අඩු කරන් ඉමු. 500න් 16ක් අඩු කරන්න 500න් 16ක් අඩු කරාම එනවා 484යි කියන. 484. මෙතන දෙනවා ඒ ඍණ T 184. T එහා පැත්තට දැම්ම 184 මෙහා පැත්තට ගෙනාවා 184 මේ 484න් 184ක් අඩු කරනවා T මේ පැත්තට යනවා. එතන මෙතන උත්තරේ එනවා 300යි නිව්ටන් සමානයි T. ඒක තේරුණාද? මට පල්ලේ ටික පේන්නේ නැහැ නේ. හරි මම ඒක මෙතන ගත්තොත් එහෙම 484න් 184ක් අඩු කරනවා. එතකොට මෙතන උත්තරේ එනවා 300 නිව්ටන් සමානයි T කියලා. තේරුණාද? තේරුණා. නියමයි. නියමයි. හරිනේ? හරි. තේරුණානේ නේ? තේරුණා? අපි දැන් ඊළඟට බලන්න යන්නේ අපි ඊළඟට කතා කරන්නේ මෙතන වස්තු තුනක් තිබ්බොත්. හරිද? මෙතන වස්තු තුනක් තිබ්බොත් ඒක කොහොමද කරන්න කියන එක ගැන. මෙතන වස්තුන් තුනක් තිබ්බොත්. ඒ කියන්නේ මෙතන 1යි 2යි තව එක වස්තුවක් ආවොත් එතකොට තියෙනවා ලණු කෑලි දෙකක්. තන්තු දෙකක්. ලණු කෑලි නෙමෙයි. තන්තු දෙකක් තියෙනවා. එතකොට මේ තන්තු දෙකේම ආතතිය තියෙන එකක්ද දෙකක්ද? එකම තන්තුවෙන් නෙමෙයි දෙකම එකම තන්තුවෙන් නෙමෙයිනේ තුනම මේව කරලා තියෙන්නේ. එකම තන්තුව පටලලා දාලා නෙමෙයිනේ. මේ දෙක දැන් මේක කියමුකෝ වස්තු තුන. මේ වස්තුවයි මේ වස්තුවයි සම්බන්ධ කියලා තියෙන එක තන්තුවකින් මේ වස්තු දෙකට මේ වස්තුව සම්බන්ධ කියලා තියෙන තව තන්තුවකින්. එතකොට මෙතන තන්තුවක් තියෙනවා මෙතන තව තන්තුවක් තියෙනවා. තන්තු දෙකක් තියෙනවා. ඒ තන්තු දෙකේ තියෙන ආතති දෙකක්. එතකොට අපි දැන් බලන්නේ ඒ ආතති දෙක. ඒ කියන්නේ ඊළඟට හදන්නේ ඒ ආතති දෙකම තියෙනකොට මේ කොහොමද ඒ ආතති දෙකම තියෙනකොට ආතති දෙක හොයන්න කොහොමද කියන එක ගැන. හරිනේ? හරි. මම හිතනවා ඔයාලා මේක ඉවරයි කියලා. ඒකෙන්ද මම මේක මකනවා. ලියාගන්න වෙලාව දුන්නා නේද මම? මට ස්ක්‍රීන් එකෙන් අයින් වුණේ නැහැ. I'm sorry.